පිපාසිත කපුටු පැංචා සහ මැජික් කලය. එක්තරා කාලෙක ලොකු වනාන්තරයක හරිම ලස්සන කළු දිලිසෙන පිහාටු තියෙන කපුටු පැංචෙක් හිටියා. එක දවසක් ඉරමාම හරිම තදින් පෑයුවා. මුළු වනාන්තරේම රත් වෙලා හැමතැනම තිබුණු වතුර වලවල් හිඳිලා ගියා. අපේ කපුටු පැංචාට කොච්චර පිපාසය දැනුණාද කියනවනම් එයාගේ උගුරත් වේලිලා ගියා. අනේ මට වතුර බින්දක් නැතුව පියාඹන්නවත් පණ නැහනේ කියලා එයා හිමින් වතුර හෙව්වා. කපුටු පැංචා ගොඩක් මහන්සියෙන් පියාඹනකොට එක පාළු වත්තක තිබුණු මැටි කලයක් එයාගේ ඇස ගැටුණා. අන්න වතුර කලයක් කියලා එයා හිතුවා. හැබැයි එයාට බයකුත් හිතුණා ඒකේ වතුර නැති වෙයිද කියලා. එයා හෙමින් කලයේ ළඟට පියාඹලා ගිහින් එයාගේ පුංචි කකුල් දෙකින් කලයේ කට උඩ වාඩි වුණා. කපුටු පැංචා එබිල බලනකොට කලයේ පතුලේ වතුර ටිකක් දිලිසෙනවා දැක්කා. එයා හොට දාලා එක බොන්න හැදුවා. ඒත් කලය හරිම උසයි. වතුර තිබුණේ හරිම පල්ලෙහා. එයා කොච්චර උත්සාහ කළත් වතුර බිඳක්වත් හොටේ ගෑවුනේ නැහැ. අනේ මට මේ වතුර බොන්න බැරි වෙයිද කියලා කපුටු පැංචාට පොඩ්ඩක් දුක හිතුණා. හැබැයි අපේ කපුටු පැංචා අඬා හිටියේ නැහැ. එයා හොඳට වටපිට බැලුවා. කලේ වටේට ලස්සන පුංචි ගල් කැට ගොඩක් වැටිලා තිබුණා. එයාට එකපාරටම අපූර්ව අදහසක් ආවා. මම මේ ගල් කැට කලයේ ඇතුළට දැම්මොත් වතුර මට්ටම උඩට එයි නේද කියලා එයා හිතුවා. කපුටු පැංචා වැඩේ පටන් ගත්තා. එයා එක ගල් කැටයක් හොටෙන් අරගෙන ප්ලොප් ගාලා වතුරට දැම්මා. තව එකක් අරගෙන දැම්මා. එකින් එක ගල් කැට දානකොට පුදුම වැඩක් වුණා. අර පල්ලෙහාම තිබුණු වතුර හෙමින් උඩට එන්න ගත්තා. කපුටු පැංචාට දැන් හරිම සතුටුයි. එයා තවත් වේගයෙන් ගල් කැට එකතු කරලා කලයට දැම්මා. අන්තිමේදී වතුර මට්ටම කලයේ කට ළඟටම ආවා. කපුටු පැංචා ඇති වෙන්න බඩ පිරෙන්න සිසිල් වතුර බීවා. එයාගේ මහන්සිය ඔක්කොම නැති වෙලා ගියා. කාක් මම දින්නා කියලා සතුටින් කෑගහපු කපුටු පැංචා හරිම සැහැල්ලුවෙන් ආයෙත් Tamanගේ යාළුවෝ ඉන්න තැනට පියාඹලා ගියා. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුරුවන් දේ. උත්සාහය අත්හරින්න එපා. ප්‍රශ්නයක් ආවම බය නොවි උත්සාහ කරන්න ඕනේ. බුද්ධිමත්ව හිතන්න. ශක්තියට වඩා බුද්ධිය පාවිච්චි කරලා ඕනෑම අමාරු වැඩක් ලෙහෙසියෙන් කරගන්න පුළුවන්.